මේ වීඩියෝ එක කොහොම පටන් ගන්නද කියලා මටත් හිතා ගන්න බෑ. මාස 6කට විතර පස්සේ තමයි මම අද මෙහෙම වීඩියෝ එකක් කරන්නේ මගේ channel එකට. ඇත්තටම මම මේ විදිහට නෙමෙයි මගේ channel එක රීස්ටාර්ට් කරන්න හිතාගෙන හිටියේ. හැබැයි මේ වෙනකොට අපේ ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක මම හිතපු විදිහට මගේ channel එක රීස්ටාර්ට් කරන්න හම්බෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයගොල්ලෝ කොහොම කොයි විදියකට කොතනක ඉනවද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මම හිතනවා මේ වීඩියෝ එක මොනියම් හෝ විදියකින් ඔයගොල්ලන්ට උපකාරයක් වෙයි කියලා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් නොවුනත් මේ වීඩියෝ එක වැදගත් වෙන අය බොහෝ දෙනෙක් මේ වෙනකොටත් අපේ ලංකාවේ ඉන්නවා. එයාට බලන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ෂෙයා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම මට හැකි පමණින් පෝස්ට් ෂෙයා කරා ඊයේ පෙරේදා දවස් දෙකේ අපදා තත්ත්වයන් හින්දා තමන්ගේ නෝට්ස් නැති වෙලා තියෙන අංගිනා මල්ලිනාට කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. මේ කන්ටැක්ට් නම්බර් එකට කන්ටැක්ට් කරන්න කියලා මගේ FB සහ TikTok page හරහා නිමෝෂ් මගේ page එක මේ page එක හරහා මම පුළුවන් තරම් ෂෙයා කරා. ගොඩක් අයට මට නෝට් ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් මේ පණිවිඩය තවමත් ගිහින් නැති පිරිසක් ඇති. අන්නේ අයගේ උදව්වට තමයි මම මේ වීඩියෝ එක ගොඩම කරන්න හිතුවේ. ඒ වගේම මම ඊයේ පෝස්ට් එකක් ෂෙයා කරා. මම උසස් පෙළ විභාගෙට පෙනී සිටින කාලයේදී මම පාවිච්චි කරපු බයොලොජි රිසෝසස් බුක්ස් ටික තියෙනවා. ඒ වගේම ඊට අමතරව බයොලොජි, ෆිසික්ස්, කෙමිස්ට්‍රි මේ කියන සබ්ජෙක්ට් තුනටම අදාළ පොත් ගොඩක් මම ළඟ දැනටමත් තියෙනවා. මේ පොත් මට අවශ්‍ය නම් PDF ආකාරයට එහෙම නැත්නම් දැන් රටේ තියෙන තත්ත්වය පහව ගිහිල්ලා නැවතත් යම්කිසි තත්වයකට යථා තත්වයකට පත් වුණාට පස්සේ මට කුරියර් කරලා දෙන්න පුළුවන් මේ පොත් ටික. ඇත්තටම ගොඩක් වටින පොත්. මෙන්න මේ තියෙන පෝස්ට් එක තමයි මම ඊ ෂෙයා කරේ. මේ පෝස්ට් එක දැකලා කීප දෙනෙක්ම මට මැසේජ් කරලා තිබුණා. නමුත් මේ පණිවිඩය තාමත් ගිහින් නැති අය ඇති. මෙන්න මේ කියන රිසෝස් බුක් ටික. මෙතන තියෙනවා 12 වසර 13 වසර A level වලට ඕන biology resources books ඔක්කොම ටික තියෙනවා. unit wise තියෙන්නේ print out ගහලා ගත්ත ඒවා. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් මේ resources books වල තියෙන කරුණු වලට අමතරව ගොඩක් දේවල් ලියලා තියෙනවා. මම ඉගෙන ගන්න කාලේ අමතර කරුණු ගොඩක් ලිව්වා. ඒ වගේ මේ පොත් හැම එකේම එහෙම දේවල් ලියලා තියෙනවා. Google Drive එකක් විදිහට PDF කරලා එවන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක්කෙනෙක්ට කාට හරි නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි කාටම හරි කෙනෙක්ට මට පුළුවන් මේ ටික ඔක්කොම දෙන්න. එක්කෙනෙක්ට විතරයි අවස්ථාව හම්බ වෙන්නේ. මට මෙන්න මේ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ සබ්ජෙක්ට් තුනට අමතරව මට දෙන්න පුළුවන් පොලිටිකල් සයන්ස්, මීඩියා සහ ලොජික් කියන සබ්ජෙක්ට්ස් තුනේ මමම හදපු ෂෝට් නෝට්ස් තියෙනවා. ඒවා මම දැනටමත් ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති. මම දැනටමත් ඒවා Google Drive එකකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඕනෑ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් විදිහට මම හැමෝටම උදව් කරන්නම්. ඊට අමතරව O level ඩාන්සිං සහ ඉංග්‍රීසි කියන විෂයන් දෙකටත් මම Google Drive එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේකත් මට දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන අයට. ඉතින් කරන් තියෙන මේ නම්බර් එකට ආයෙත් තියෙනවා. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි කරන් තියෙන්නේ. සහ මේ වෙනකොට ඕගොල්ලෝ ගාව O level, A level විෂයන් වලට අමතරව ඊට පහළ ශ්‍රේණි වල තියෙන notes තියෙනවා නම් ඒවා PDF කරලා මේ නම්බර් එකට එවන්න පුළුවන්. සමහර ළමයින්ට සමහර විෂයන් වල notes නැතුව තාමත් ඉන්නා. මට සමහර විෂයන් හොයාගන්න බැරුව තියෙනවා. ඉතින් අදරින් ඉල්ලනවා ඔයගොල්ලෝ ගාවේ notes තියෙනවා නම් මේ වෙලාවේ උදව් කරන්න කැමති නම් මේ නම්බර් එකට එවන්න කියලා. මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා මේ වෙලාවේ ඔබ මේ වීඩියෝ එක බලන ඔබ කිසිම ආපදාවකට ලක් වෙච්ච කෙනෙක් නෙවෙයි නම් කරුණාකර මේ පොත් ලබා ගැනීම සඳහා පණිවිඩය යොමු කරන්න එපා. මේ වෙලාවේ මේ පොත් අවශ්‍ය දරුවන්ගේ අවශ්‍යතාවයට ඉඩ දෙන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද ගිය දවස් දෙකේම ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක මට තියෙන අත්දැකීම එක කියන්නේ සමහර මිනිස්සු මේක විහිළුවකට අරගෙන තියෙනවා. නමුත් මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා මේ වැඩවල වලට උදව් කරන්න. මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් විදියට හැමෝටම උදව් කරමු. හැමෝම පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. කින් එන්න.